Hi everyone, welcome again to my vlogs. ඔන්න එහෙනම් මේ තියෙන්නේ මගේ ඉරිද දවසෙන් කොටසක්. සෙනසුරාදා ඉරිදා කියන්නේ ඉතින් මම ක්ලාස් කරන දවස්. මේ තියෙන්නේ ඉරිදා හවස. මම ඔය ක්ලාස් එකක් කරන්න යන්න ලෑස්ති වෙන ගමන් තමයි මේ ඉන්නේ. ඔන්න අපි ලෑස්ති, එහෙනම් අපි යමු. එහෙනම් කියන්න බලන්න ඔයාලා කොහොමද ඔයාලගේ ඉරිදා දවස ගත කරන්නේ? ගොඩක් අය සතියෙම වැඩ කරලා ගොඩක් කලාවට වීකෙන්ඩ්ස් වල ට්‍රිප් යනවා. සමහරක් අය ගෙදරට වෙලා ෆිල්ම් එකක් බලනවා, එහෙම නැත්නම් ගෙදර දොරේ වැඩ කරනවා, ඒ දේවල් කරනවා. තවත් සමහර අය මේ අපි වගේම මම වගේම තවත් මොනවා හරි පාර්ට් ටයිම් දේවල් කරනවා. ඉතින් මම තව මොනවා හරි ඉස්සරහට ඉගෙන ගන්න පටන් ගන්නකල් සතිය දවස්වලට ජොබ් එකක් කරලා ඉතුරු දවස්වල ළමයින්ට ක්ලාසස් කරනවා. මේ තියෙන්නේ ඉතින් අපේ ටවුන් එක. මම ඉතින් යන ගමන් ඒකේ වීඩියෝස්ත් ගත්තා. ඔන්න එහෙනම් මම ක්ලාස් එකට ආවා. ක්ලාස් එකේ වීඩියෝස් නම් එහෙම ගොඩක් ගත්තේ නැහැ. 2 hours later. මේ ඉතින් මම ක්ලාස් ඉවරලා ගෙදර යන ගමන් අම්මි බඩු අරන් එන්න කියපින්ද ඒ ටිකත් අරගෙන තමයි මං ගෙදර යන්නේ. ඔන්න ඉතින් ගෙදර එනකොටම අපේ පිළිගැනීමේ නිලධාරීන් 3 දෙනෙක්ම ඉස්සරහට එනවා. මේ ඉන්නේ චූටි. චූටිට දැන් අවුරුදු 4ක් 5ක් විතර වෙනවා. මේ ඉන්නේ ටයිනි. ටයිනි නම් අපේ ගෙදරට ඇවිල්ලා තාම අවුරුද්දක්වත් නැහැ. බොහොම චූටි කාලයක් තමයි තාම වෙන්නේ. මේ ඉන්නේ අපේ රොකෝ. රොකෝ කියන්නේ අපේ ජූඩිගේ පැටියා. ජූඩි නම් දැන් නැහැ. එයා අපිත් එක්ක අවුරුදු 10ක්ම ඉඳලා දැන් එයා ඉතින් වෙන ලෝකෙක තමයි ඉන්නේ. මේ ඉතින් එයාගේ චූටි පැටියා. ඊට පස්සේ ඉතින් ගෙදර ඇවිල්ලා පොඩ්ඩක් මෙයාලත් එක්ක ඇවිදින්න ගියා. ලොකු දුරක් නෙමෙයි, පොඩි දුරක්. ඉතින් මං වගේම ඔයාලගේ බලු පැටව් එක්ක ඇවිදින්න, සෙල්ලම් කරන්න ආසයි ඉන්නවා නම් පල්ලෙන් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලගේ ආදරයට ඇති කරන සුරතලුන්ගේ නමුත් දාගෙන යන්න. ඉතින් මම හිතනවා මම මේ වීඩියෝස් දාලා තිබ්බොත් කවදා හරි යන නැති කාලෙක හරි මට මේවා බලන්න, මේවා ලස්සන මෙමරීස් විදියට ඉතුරු වෙලා තියෙයි කියලා. මේ තියෙන්නේ අපේ ගෙදර උඩ තට්ටුවට ඉස්සරහා පේන විදිය. මම මේ තවත් ක්ලාස් එකක් කරන්න තමයි යන්නේ. ඉතින් ඒක අපේ ගෙදරමයි මම කරන්නේ. ඒකෙත් ඉතින් වීඩියෝස් ගත්තේ නෑ. පොඩ්ඩක් ඉතින් අරගත්තා. 2 hours later. ඉතින් ඔන්න ඔහොම සතියෙම වැඩ ටික ඔක්කොම ඉවර කරලා මෙන්න මේ විදිහට පොඩ්ඩක් රිලැක්ස් වෙන්න මම මේ වගේ කතාවක් බලනවා. ඔයාලට කියන්න මම මේ කතාව පටන් ගන්න දැන් මාස 4ක් විතර. හැබැයි තාම මම 20 වෙනි එපිසෝඩ් එකේද කොහෙද ඉන්නේ. ඒ තරම් මම දවසට චුට්ට තමයි මේ කතාව බලන්නේ. ඉතින් මගේ vlog එක අදට ඉවරයි. Thanks for watching. ඔයාලා මගේ වීඩියෝස් වලට කැමති නම් like එකක් දාලා, comment එකක් දාලා subscribe කරගෙන යන්න. Bye bye. හැමෝටම සුබ දවසක්. God bless you.